ඉතින් ඔන්න හැමදාමත් වගේ මේ වීඩියෝ එකට මම අද ඔයාලව සාදරයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. එක ටාගට්ස් ගෝල්ස් පස්සේ යන අපිට සමහර වෙලාවට අපිව මග ඇරෙනවා. මම හිතනවා ඒක නිසා අපිට අනිවාර්යයෙන්ම අපේ ජීවිතයට රීසෙට් එකක් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි කියලා. සමහර වෙලාවට අපිට රිලැක්ස් වෙන්න ඕන වුණාම හිතනවා ලස්සන පැත්තකට ගිහිල්ලා සාමාන්‍යයෙන් ලංකාවේ අපිට නම් එකපාරට මතක් වෙන්නේ නුවරඑළිය වගේ පැත්තක්. ඒ වගේ පැත්තකට ගිහිල්ලා රිලැක්ස් වෙන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් ඇත්තටම මම ග්‍රේට්ෆුල් වෙනවා මට ජීවත් වෙන්න ලැබුණ පරිසරයටත්. මොකද ඇහැට ප්‍රියමනාප පරිසරයක මට ජීවත් වෙන්න ලැබිලා තියෙනවා. ඔන්න ඉතින් මේ අවුරුදු කාලේ පහ වුණා විතරයිනේ. ඉතින් අපේ ගෙදර වත්තේ කජු ගස්වල මේ දවස්වල කජු හැදලා තියෙනවා. ඉතින් මම උදේම කරේ පොඩ්ඩක් වත්තේ පල්ලෙහාට ගිහිල්ලා ඇවිදලා බලපු එක. ඉතින් රීසෙට් එකක් ගෙවන්න ඔයා බිසි ලයිෆ් එකක් ගත කරන කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඔයා වර්ක් කරනවා වුණත්, ස්ටඩීස් කරනවා වුණත්, කිසි දෙයක් නැතුව නම් ගෙදර ඉන්න කෙනෙක් වුණත් මං හිතනවා ඒ හැම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම රීසෙට් එකක් ඕන කියලා. මොකද අපිට පුළුවන් අපි ගෙවපු දවස් ටිකේ අඩුපාඩු මොනවද බලලා ඒව රිමයින්ඩ් කරලා අපිට හදා ගන්න ඕන තැනක් තියෙනවා නම් ඒව හදාගෙන, නැත්නම් අපි කරපු හොඳ දෙයක් තියෙනවා නම් ඒ දේවල් කන්ටිනියු කරගෙන දිගටම කරගෙන යන්නත් අපිට අනිවාර්යයෙන්ම රීසෙට් එකක් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ වගේ නිවාඩු දවසක වුණත් අපිට පුළුවන් ගොඩාක් දවල් වෙනකන් නිදාගන්නේ නැතුව කලින් දවස් වලට හැරෙන්නවට වඩා පැයක් විතර වැඩිපුර නිදාගත්තර කමක් නැහැ. එහෙම නිදාගෙන උදෙන්ම නැගිටලා දවසේ ඉතුරු වෙලාවල් කන්ටිනියු කරගෙන යන්න අපිට පුළුවන්. ඔන්න ඉතින් මට මගේ කාමරේ දිහා බැලුවට පස්සේ කාමරේ නිකන් හැඩි වෙලා වගේ තිබ්බ නිසා මං කරේ මගේ කාමරේ හොඳට ඩීප් ක්ලීන් කරගත්තු එක. අනිවාර්යයෙන්ම ගර්ල් කෙනෙක් නම් ගොඩක් වෙලාවට අපි මිරර් එක ඉස්සරහා ඉන්නවනේ. ඒකින්ද අපිට අපිව ලස්සනටම පේන තැන ක්ලීන් කරගන්න ඕනේනේ. දවසක පුළුවන් ඔයාගේ හෙයා එකට ස්කැල්ප් එකට හොඳට ඔයිල් ටිකක් රත් කරලා ස්කැල්ප් එක මසාජ් කරන්න, හෙයා එකේ ඇප්ලයි කරන්න, ඔයාගේ හෙයා එකේ ඩ්‍රයිනස් එක අඩු කරන්න, ෆ්‍රිසීනස් එක අඩු කරගන්න පුළුවන් එකකින්. ඒ වගේම කොණ්ඩෙට හොඳ හයිඩ්‍රේට් එකක් ලබා ගන්නත් පුළුවන්. රස කෑමක් එක්ක කහට කෝප්පයක් බොන එක මම නම් කරන්න ආසම වැඩක්. මේ වෙලාවට පොඩි මනෝපාරකුත් ගහන ගමන් කහට කෝප්පෙත් බොන එක
ඒක නම් වෙනම ෆීලින් එකක්. අපි අනිත් අයට ආදරය කරන්න කලින් අපි මුලින්ම ආදරය කරන්න ඕන තමන්ටමයි. ඉතින් මේ වගේ දවසක මං හිතුවා අද ගෙදරම නිකන් පොඩි පැඩිකියුර් එකක් කරන්න ඕනි කියලා. මදරස්නේ වතුර වලට කොහොඹ කොළ, බේකින් සෝඩා, ලුණු, දෙහි, ඒ වගේම බොඩි වොෂ් ටිකක් දාලා හොඳට මික්ස් කරලා ඒකේ විනාඩි 20ක් විතර කකුල් දෙක තියාගෙන හිටියා. පුළුවන් හවස් වරේ වගේ ඔයා කැමති ගමනක් තියෙනවා නම් යන්න, පාක් එකකට යන්න, එක්කෝ ඔයා කැමති කෙනෙක් මීට් වෙන්න යන්න, නැත්නම් හොඳ නැප් එකක් දාන්න. මේ වගේ දවසක කැමති දෙයක් කරන්න පුළුවන්. නැත්නම් කැමති කෑමක් හදාගෙන කන්න වගේ දෙයක් වුණත් කරන්න පුළුවන්. ඔන්න ඉතින් මේ ලස්සන දවසේ අවසානයට ළඟා වුණා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්න. තාමත් මාව ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න ඕනේ.